Hello guys, ඉති ටෙක්නිකල් සනුක් YouTube channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ HTML කියන programming language එක ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ඕන අපේ දිස් PC එකේ තියෙන ඕනම තැනකට ගිහිල්ලා මම ඩෙස්ක්ටොප් එකට යනවා. ඉතින් මම මෙතෙන්ට ගිහිල්ලා ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරන්න ඕනේ HTML ෆයිල් එකක් හදාගන්න නම් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ new කියන එකට ගිහිල්ලා test document එක open කරගන්න ඕනේ. ඉතින් test document එක open කරගත්තට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේක සම්පූර්ණයෙන්ම test document කියන එක වහගන්න ඔක්කොම close කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඕගොල්ලන්ට කැමති ඕනම name එකක් මම දානවා මගේ channel එකේ name එක මම දැම්මා technical සනු කියන නම දැම්මා. ඊට පස්සේ මම මෙතන dot එකක් තියලා extension එක වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට HTML extension එක වෙනස් කරද්දී මෙන්න මෙතන එනවා if you change a file extension කියලා. ඒතකොට මම දෙනවා yes කියන එක. මේකේ කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. මොකද මම මේක file extension එකට HTML කියන එක නම දැම්බුන නිසා මම මෙතන දැම්මේ h කියන එක විතරයි. ඒක නිසා HTML කියන එක දානවා. ඔන්න මම right click කරනවා. ඔන්න මම yes දැම්මට පස්සේ ඔන්න මෙතන වෙනස් වුණා දැක්කද? දැන් මේක Google Chrome එකේ ෆයිල් එක නැත්නම් වෙබ් පේජ් එකක් විදිහට වෙනස් වුණා. ඉතින් අපි වෙබ් පේජ් එකක් විදිහට වෙනස් වුණාට පස්සේ අපි මේක මෙව කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක කෝඩ් කරන්න ඕනේ. ඉතින් අපි කෝඩ් කරද්දී අපි notepad කියන ඕගොල්ලෝ notepad කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට ඕපන් කරාට පස්සේ අපි ටෙක්නිකල් සනු HTML මගේ HTML දැනට මම දාලා තියෙන ෆයිල් එක මෙන්න මේ විදිහටම ඕපන් කරගන්නවා. මම ඕපන් කරගන්නවා Google Chrome එකේ. ඉතින් මේ විදිහට ඕපන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ටැබ් එක ගහලා තියෙනවා technicalsanu.html කියලා. ඔයගොල්ලන්ට ඕනම නමක් යූස් කරන්න පුළුවන්. ඉතින් මම මේ නම යූස් කරන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕන නිසා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ ෆයිල් එක මෙන්න මේ notepad එකට මම technicalsanu.html කියන එක drag and drop කරගන්නවා. ඊට පස්සේ තමයි අපි කෝඩින් කරන එක පටන් ගන්න. මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි මෙන්න මේ විදිහට brackets මෙන්න මේ විදිහට අපි brackets දෙකක් යූස් කරනවා. අපි මෙන්න මේ විදිහට මෙතන කෝඩ් කරාම මෙන්න මේ brackets දෙක තමයි අපි හැම tag එකකම යූස් කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉස්සෙල්ලාම අපි පටන් ගන්න HTML කියන එකේ hypertext markup language කියන එකේ අපි සාමාන්‍යයෙන් හරියට වාක්‍යයක් පටන් ගත්තී සාමාන්‍යයෙන් අපි පටන් ගන්න ඕනේ දැන් හිතන්න මොකක් හරි වාක්‍යයක් ලියනවා නම් වාක්‍යේ ඉස්සෙල්ලාම මොකක් හරි essay එකක් වගේ ලියනවා නම් අපි ඉස්සෙල්ලාම දානවා තමන්ගේ ඒ කියන්නේ essay එක මොකක්ද කියලා. ඒ වගේ තමයි HTML කියන එක අපි දාන්නේ. ඉතින් HTML කියන එක දැම්මට පස්සේ අපි head කියන tag එක use කරනවා දෙවෙනියට. ඊට පස්සේ title කියන tag එක දානවා. මම ඔයගලන්ට පස්සේ මේ tags කියලා දෙන්න. title කියන tag එක දැම්මට පස්සේ අපි මෙන්න මෙතන අපිට ඕනම නම මම දානවා dog කියලා දානවා. මම මෙතන dog කියලා දාන්න. dog කියලා දැම්මට පස්සේ මම head එකයි title එකයි close කරනවා. ඔන්න ඉස්සෙල්ලාම මම title එක close කරා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට head එකක් close කරනවා. ඔන්න දැන් මම මේක save කරනවා.
සේව් කරලා මෙතන රිෆ්‍රෙෂ් කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඩෝග් කියන එක වෙනස් වුණා. ඉතින් guys මම අද මෙතනින් ඉවර කරනවා. මම ලබන දවසේ මම ඔයගොල්ලන්ට අරන් එනවා HTML එකට පස්සේ බොඩි කියලා එකක් තියෙනවා. ඒකින් තමයි මේ වෙබ් පේජ් එකේ රයිට් කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ඒ ඔක්කොම ටික ගේන්න ලබන දවසේ. ඉතින් ඔයගොල්ලෝ ටෙක්නිකල් සමු මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට පස්සේ මගේ notification on කරගන්න. ඊට පස්සේ මගේ videos හැමෝටම share කරන්න. ඉතින් මම අද ගිහිල්ලා එන්න. මම ලබන සතියේ HTML lesson 2 එක අරගෙන එනවා.